සුබ දවසක් ඔයාලා හැමෝටම. අද එන්න අපිත් එක්ක මුරුක්කු හදන්න. මේකට කඩල පිටි කෝප්පෙකුයි ඉන්දියාප්ප පිටි කෝප්පෙකුයි ඕන වෙනවා. සුදු ලුණු බික් ටිකකුයි කරපිංචා ටිකකුයි ලෑස්ති කරගන්න. ඒ ටික ග්‍රයින්ඩර් කප් එකට දාලා වතුර ටිකකුත් දාලා හොඳට ග්‍රයින්ඩ් කරගන්න. මෙන්න මේ වගේ පේස්ට් එකක් එනවා එතකොට. ඊට පස්සේ භාජනයට කඩල පිටි ටිකයි ඉන්දියාප්ප පිටි ටිකයි එකතු කරගන්න. ඒකටම ලුණු ටිකකුත් දාගන්න. සැරට කන්න කැමති අය මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්න. කහ කුඩු චුට්ටකුත් එකතු කරගෙන හොඳට මික්ස් කරගන්න. කලින් ග්‍රයින්ඩ් කරගත්ත සුදු ලුණු කරපිංචා එක තියෙනවනේ. ඒක පිටි මික්ස් එකට පෙරා ගන්න. ඊට පස්සේ ආයෙත් හොඳට මික්ස් කරන්න තමයි තියෙන්නේ. සුදු ලුණු වතුර ටික මදි නම් තව වතුර ටිකක් ඇඩ් කරගන්න. අතේ ඇලෙන පදමක් තමා එන්න ඕනේ. ඊළඟට තාච්චියක් ලිපේ තියලා තෙල් ටිකක් දාලා රත් කරගන්න. තෙල් ටික රත් වෙනකම් පයිපින් බෑගයක් අරගෙන හදාගත්ත මික්ස් එක ඒකට දාගන්න. තෙල් එක රත් වුණාට පස්සේ මෙන්න මෙහෙම පයිපින් බෑග් එකෙන් මික්ස් එක වක් කරගන්න. ඔයාලට කැමති හැඩයට දාගන්න පුළුවන්. මතක තියාගන්න ගින්දර නම් අඩු කරන්න එපා. තෙල් එකට මික්ස් එක දැම්මට පස්සේ මික්ස් එක වටේට ගොඩාක් බබල්ස් එනවා. රත් වුණ තෙල් එකත් එක්ක වැඩ කරනකොට පරිස්සමින් හොඳේ. ටික වෙලාවකින් මුරුක්කු ටික හැන්දකින් එහා මෙහාට පෙරලගෙන බැදගන්න. ටික ටික බබල්ස් අඩු වෙනවා කියන්නේ මුරුක්කු ටික හොඳට බැදිලා. බැදගත්ත මුරුක්කු ටික පරිස්සමින් භාජනයකට දාගන්න. අපි නම් කරපිංචා ටිකකුත් බැදගත්තා මේ ගමන්ම. රටකජු තියනවා නම් ඒවත් බැදලා එකතු කරන්න පුළුවන්. ඇත්තමයි මේ මම ඔයාලට කියන්නේ. කඩෙන් ගන්න ඒවට වැඩිය නම් මේක මාරම රසයි. හදපු ගමන්ම මම මේක කාලා ඉවර කරා. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. බයි බයි. thank you වීඩියෝ එක බලපු හැමෝටම.